සුබ දවසක් හැමෝටම. ඉතින් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මුලින්ම ඉතින් ගොඩාක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. මොකද අපේ කටින පින්කම තිබුණා. ඉතින් ඒක නිසා ඒ වැඩවලට ටිකක් කාර්යබහුල වුණා. ඒක නිසා වීඩියෝ එකක් ගේන්න පරක් වුණා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන මේ වීඩියෝ එකත් එක්ක ඒ වගේම කටින පින්කමේ වීඩියෝ එකත් මම පුළුවන් විදිහට ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එක තමයි මම ගියා ගොඩ කාලෙකට පස්සේ බස් එකකින් අපේ ගමේ ඉඳලා නගරයට යන වීඩියෝ එක තියෙන. ඉතින් ගමේ ලස්සනත් එක්ක ඒ වගේම තමා මම අද දවසේ කරන බිස්නස් ටිකයි මගේ තියෙන නිෂ්පාදන ටිකයි මේ හැමදේමත් අද වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙනවා ඔයාලට. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා ගොඩ දවසකට පස්සේ. ඉතින් මේ මම නිතර යන එන පාර. ඉතින් මේ තියෙන ස්ථානය හරිම වැදගත්. මේ තමයි අපේ ජයශ්‍රී මා බෝධියට සහ ද්‍රෝණයක් බදු ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට යන පාර. ඉතින් වටෙන් එන්නත් පුළුවන්. මෙතන අනුරාධපුරේ ආපු කට්ටියට මතක ඇති මේ තැන කොතනද කියලා. ඉතින් එන්න ඔයාලත් ජීවිතේ එකපාරක් හරි අපේ රුවන්වැලි සෑය වැඳ පුදා ගන්න, ජයශ්‍රී මා බෝධිය වැඳ පුදා ගන්න එන්න. අපි අපේ කියන්නේ ජීවමාන බුදුහාමුදුරු ජීවමාන වැඩ සිටිනවාසේ සලකා වැඳ පුදා ගන්න දැනත් තමයි අපේ රුවන්වැලි සෑය කියන්නේ. ඉතින් බොහෝම බලගතුයි. ඒ වගේම අපේ ජීවිත අපි පූජා කරලා අපිට ආශිර්වාද ලබා ගන්න, අපේ ජීවිතවල තියෙන දුක් හරදර ප්‍රශ්න ගැටලු වලට අපි ඒ වගේ හිත සනස ගන්න මේ හැම දෙයකටම අපි මේ රුවන්වැලි සෑයට එනවා. ඉතින් මේ පේන ඔයාලට ඒ රුවන්වැලි සෑය ඉතින් හරීම නිස්කලංකයි. හිතට දකිද්දි පුදුම සැහැල්ලුවක්, හිතට ශාන්තියක් තමයි මෙතනින් යන එනකොට දැනෙන්නේ. මෙතනින් යන එනකොට ඇත්තටම මේ පුදුමාකාර අපේ නහයට දැනෙන හරි සුවඳක්. ඒ කියන්නේ හඳුන් කූරු මල් මේ වගේ තියෙන සුවඳ මේ වටේටම විහිදිලා තියෙනවා. හරිම සුවඳක් තියෙනවා මේ හරිය යද්දි. ඉතින් මේ ඉතින් සුන්දර පරිසරය පහු කරගෙන තමා මං ඉතින් නගරයට යන්නේ. මම ඉතින් ජීවත් වෙන්නේ මේ පූජා නගරේ. ඉතින් හරිම සුන්දරයි, හරිම ලස්සනයි. නටබුන් අතරින් ඉතින් මම මෙහෙම යනවා මගේ නගරයට. ඉතින් මේ තියෙන්නේ පොකුණු තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අබේගිරි දැන් අබේගිරිය ගාවම තියෙන ඇත් පොකුණ, සඳකඩ පහන, සමාධි පිළිමේ ඒ වගේ තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාලට වැඳ පුදා ගන්න පුළුවන්. මේ ඉතින් මං ටවුන් එකට ගිහිල්ලා එනකොට ටිකක් රෑ වුණා. දැන් එන්නේ මම ගියේ බස් එකේ වුණාට මම ආවේ මගේ මහත්තයත් එක්ක. ඉතින් මේ බලන්න මේ රුවන්වැලි සෑය රෑට පේන ආකාරය. ඉතින් හරිම ලස්සනයි. උදේ රෑ කියලා නෑ මෙතනට ගොඩාක් ඉතින් සෙනග ඉන්නවා. මොකද ගොඩ දුර බැහැර කට්ටියත් එනවා ඉතින් මේක වැඳ පුදා ගන්න. ඉතින් ආපු නැති කට්ටියට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා මේවා වැඳ පුදා ගන්න කියලා. ඉතින් මං කිව්වා අර වටේ යන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ රුවන්වැලි සෑය ගාවට යන පෙත්මග. මෙතෙන්ට කියන්නේ මෙතනම තමා තූපාරාමයක් තියෙන්නේ අපේ. බුදුහාමුදුරන්ගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තියෙන තූපාරාමය තමයි මේ තියෙන්නේ, මේ පේන්නේ. ඉතින් මේ හැම දෙයක්ම පාස් කරගෙන තමයි මම මගේ ගෙදරට යන්නේ. මේ පේන්නේ ඈතින් අබේගිරිය ගාව. ඒ අබේගිරිය මේ චෛත්‍ය පෙවුනේ. මේ පේන්නේ ලංකාරාමය. ඉතින් හරියම ලස්සනයි. මේ හැමදේම පහු කරගෙන සුන්දර වූ පූජා නගරේ තමා මම ජීවත් වෙන්නේ. මම යන්නේ එන්නේ නිතර යන්නේ එන්නේ මේ පූජා නගරේ හරහා තමයි ඉතින්. ඒ අතින් හරි පින්කාරයි කියලා හිතෙනවා. ඔයාලත් ඉතින් එන්න. මේවා වැඳ පුදා ගන්න හැමදේටම. ඉතින් ඊට පස්සේ ඉතින් ටවුනට ගිහිල්ලා ඇවිල්ලා මේ තමයි මගේ බිස්නස් එකේ තියෙන මම කරන්නේ ඔයාලා දන්නවා දේශීය නිෂ්පාදන තමයි මම කරන්නේ. ඉතින් මේ තියෙන්නේ කුරක්කන් ඇට එක, ගල්වල ඉවත් කරපු පිරිසිදු කුරක්කන් ඇට එක. මේක ඔයාලට මගේ තොග විදිහට ගන්නත් පුළුවන්. ඉතින් තොග විදිහට අරගෙන ඔයාලගේ කියලා බිස්නස් එකක් පටන් ගන්නත් පුළුවන්. ඊටාම් පිරිසිදු දේවල් දෙනකොට අපිට ඔයාලා දන්නවා
අපිට පාරිභෝගිකයෝ පිරිසක් එකතු වුණාම එයාලා අපි දෙන ආහාරය අපි දෙන අමුද්‍රව්‍ය මොනවා හරි දෙයක් අපි පිරිසිදුවට ඒක උසස් බව හැමදේම හොඳාකාරව තියලා ගුණාත්මක භාවය හැම දෙයක්ම අපි හොඳට හොයලා බලලා එයාට ඒක ලබා දුන්නාම නිතරම එයා අපෙන් තමයි මේ දේවල් මිලදී ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් මේ සියලුම දේ මගෙන් තොග විදිහට අරගෙන ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න. අවශ්‍ය කරුණු තියෙනවා නම් දැනගන්න මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ දේශීය සහල් වර්ගය කියන කළු හීනටි සහල් එක. මේ තියෙන්නේ කිතුල් පිටි ඔරිජිනල් පිරිසිදු කිතුල් පිටි එක මේ තියෙන්නේ. කිතුල් කැඳ තලප ඉතින් ඉතා රසවත් ආහාර හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මිනේරි හාල් ඊට පස්සේ කොල්ලු තියෙනවා. මේ හැමදේම අපේ දේශීය නිෂ්පාදන. ඔයාලට පුළුවන් මේ හැමදේම මගෙන් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. WhatsApp එකට කතා කරන්න 077 251 1497 නම්බර් එකට කෙටි පණිවිඩයක් නැත්නම් දුරකථන ඇමතුමක් ලබා දෙන්න. තොග සිල්ලර දෙවිදිහටම ගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ පොප්කෝන් ඇට එක. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදිම පොප්කෝන් හදා ගන්න. කවුරුත් කන්න කැමති ස්නැක් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ සෝයා බෝන්චි. සෝයා බෝන්චි ඇට මේක නම් පිරිසිදු කරන්න තියෙන මට. මේ හැමදේම ඉතින් සකස් වෙනකොට පිරිසිදු කරලා නියමිත උස තත්ත්වයෙන් තමයි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් මම තව හදනවා රස කැවිලි විදිහට පුහුල් දෝසි, බූන්දි, කළුදු දොල්. ඉතින් මේවත් ඔයාලට මගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේවා ව්‍යාපාරයක් විදිහට කරන්නේ කොහොමද කියලාත් ඔයාලට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඉතින් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න මගේ WhatsApp එකට. මේ වගේ පිරිසිදු දේශීය නිෂ්පාදන ඔයාලට ලබා ගන්න ඕන නම් මගේ WhatsApp අංකයට දුරකථන ඇමතුමක් හරි නැත්නම් කෙටි පණිවිඩයක් හරි යොමු කරන්නත් පුළුවන්. එහෙනම් මම අදට වීඩියෝ එක නතර කරනවා. නැවතත් හොඳ වීඩියෝ එකකින් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඒ වගේම අපි කටින පින්කමේ වීඩියෝස් මම දාන්නම් ඔයාලට බලන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න bell icon click කරන්න. ඉතින් like එකක් comment එකක් දාගෙන යන්න. වීඩියෝ හොඳයි නම් හොඳ නරකත් මගේ කියන්නේ ඔයාලට පුළුවන් යෝජනා චෝදනා මේ හැමදේම මම ඉතින් ආදරෙන් බාර ගන්නවා මේ හැමදේම කියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝටම ආදරේ සතුටින් පරිස්සමෙන් ඉන්න.